අදාළ දහම් පාසලේ අපේම සහෝදරයන් පිරිසක් සූදානම්ව සිටිනවා මරණ දඬුවම පිළිබඳ විවාදයක් කිරීමට. මෙම විවාදය අරමුණ වන්නේ මරණ දඬුවම පිළිබඳ පවතින විවිධ මත සහ අදහස් විවරණය කිරීමයි. මෙම සංවාදය පිළිබඳ විවරණය කිරීම සඳහා ගරු සංජීව මෙන්ඩිස් පියතුමාද අලෙසන්ද්‍රෝ මහතාද සහභාගී වීම අප සතුටට කාරණාවක් වේ. මෙම විවාදයට සහභාගී වීමට අපි ඔබ සැමට ආරාධනා කර සිටිමු. Good afternoon, everybody. We are here all today in the Church of Santa Maria de Pellegrini to attend to a debate. So there will be two groups who will receive the sacrament of confirmation. They are going to talk about an important topic which is also talked about nowadays. So the topic is death sentence, and the group on my left will tell us why it isn't good, and the group on my right will tell us why it is. I also wanted to welcome our two judges, the Father Sanjio Mendis and also Mr. Alessandro, who are here to help us, listen to us, and give us some advice about our work. So let's see how it will be going and what the group members will tell us. Buon pomeriggio a tutti, oggi siamo qua presenti nella chiesa Santa Maria di Pellegrini per assistere a un dibattito. Infatti ci sono due gruppi di studenti che hanno ricevuto la cresima che oggi parleranno di un tema molto importante, spesso discusso anche ai giorni d'oggi, ovvero la pena di morte. Il gruppo alla mia destra parlerà dei punti sbagliati di questo argomento, invece dall'altro lato abbiamo il gruppo che parlerà dei punti a favore. Volevo dare il benvenuto ai nostri giudici, padre Sanjio Mendis e signor Alessandro, che hanno dato la loro disponibilità per giudicare e dare il proprio parere, e adesso andiamo ad ascoltare appunto cosa diranno i nostri membri. Buonasera a tutti, සබහන් ආසරයි. අද අපි මේ කැඳවී සිටින්නේ ඉතාමත් සියුම් මාතෘකාවක් වන මරණීය දඬුවම පිළිබඳව විවාදයක්. ඒ ඉතිහාසයේ පැරණිතම සහ වඩාත්ම කතාවට ලක් වූ දඬුවම් ක්‍රමයකි. එය ලෝකුරා තවමත් ක්‍රියාත්මක වේ. ඉතින් අපිගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නම් ඒ ඇත්තෙන්ම හරිද? ඒ ඇත්තෙන්ම අවශ්‍යද? ඒ මරණ දඬුවම ක්‍රූර අසාධාරණ ක්‍රියාවක් කියලා අපි හැමෝම දන්නවා. එහෙත් ඒ සියල්ලටම වඩා ඒ නූතන සමාජයේ කතා කළ යුතු කාරණාවක්. මෙම මරණ දඬුවම යුක්තිය සහ මනුෂ්‍යත්වයේ මූල්‍ය ධර්මවලට පැටහෙන තේරීමකි. මෙම විවාදයේදී මරණ දඬුවම අපිට අවශ්‍ය නොවන්නේ ඇයි කියන මතයට අපි කාරණා කිහිපයක් විශ්ලේෂණය කරමු. අපි අපගෙන් ප්‍රශ්නයක් අහමු. එය වැරදි ලෙස වැරදිකරු විදිහට කරුණ ලැබේ ඔබගේ ආදරණීයකුණා. ඒ කියන්නේ ඔබගේ ඥාතියෙක් නම් ඔබගේ යාළුවෙක් නම් මේ වැරද්ද අපි කවදාම පිළිගන්නේ නැහැ. කරු පියතුමාලන්ගෙන්ද ගුරු බෞද්ධින්ගෙන්ද පැමිණ සිටින ඔබ සැමගෙන්ද අවසරයි. අද දින අප කණ්ඩායම අප ප්‍රතිවිරුද්ධ කණ්ඩායම පරිණිරිපත් කරන්නේ මරණ දණ්ඩනය ඇයි වැරදි කියලා කියන්නටයි. මරණ දණ්ඩනය නීතිය ක්‍රියාත්මක කිරීම අද සමාජයේ කොතෙකුත් කාලෝචිතද කියන ගැන තමයි අද අපිට පෙන්වා දෙන්න යන්නේ. මගේ කණ්ඩායමේ උමේෂ් සහෝදරිය විසින් යුක්තිය සහ සුදුසුම දඩුවම ගැන අදහස් ප්‍රකාශ කරන අතර රෂීන් සහෝදරයා විසින් කතා කරනුවේ පීඩිත පවුල් සඳහා යුක්තිය ඉටු කිරීම, සාරා සහෝදරිය විසින් අපරාධ වැළැක්වීම පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා. ඒ වගේම අන්තිමයෙන්ම සරීෂා සහෝදරිය විසින් අපරාධ වැළැක්වීම පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා. ඔයාලා හිතන්නේ අපි හැමෝටම නීතිය සමානයි කියලාද? සමහර රටවල් වල අපේ හැම පාටෙත් බලපානවා. අපි ස්ටැටිස්ටික්ස් බැලුවොත් කළු මිනිසුන්ට සුදු මිනිසුන්ට වඩා මරණීය දඬුවම දෙනවා වැඩි. ස්ටැටිස්ටික්ස් වලින් කියනවා එහෙම. තවත් ප්‍රශ්නයක් තමයි මුදල් තියෙන කෙනෙකුට හොද ලෝයස්ලාව අරගෙන හොදට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මුදල් නැති කෙනෙකුට හොද ලෝයස්ලා ගන්නත් බෑ. මේ නීතියට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ. ඔයාලා හිතන්නේ ඒක ඒකට හරි කියලාද? තවත් ප්‍රශ්නයක් තමයි මේ ලෝකෙ ඉන්නනේ මේ ගොඩක් බලයක් තියෙන කට්ටියක් අපි එයාලා ඒ බලය පාවිච්චි කරනවා එයාලා පර්සනල් යූසර්ස් වලට.
අපි උදාහරණයකට ගත්තොත් නෝර්ත් කොරියාවේ ජනාධිපති ඔහුගේ බලය වෙන කවුරු හරි එයාට වැඩිය ශක්තිමත් වෙයි කියලා මරණීය දඬුවමේ පාවිච්චි කරා එයාගේ ළඟින් ඉන්න කට්ටියව මරන්න. බයට විතරක්. ඒතර ඔයාලා කියන්නේ ඒක හරිද? බලය තියෙන කෙනෙක්ට එහෙම කිසිම සාක්ෂියක් නැතුව ඕන වෙලේක ඕන කෙනෙක්ව මරණ එක හරි කියලාද කියන්නේ ඔයාලා? සහෝදරවරණි මම දැන් කියන්න යන්නේ රුමේන් සහෝදරයා කිව්වා වගේ එයා කිව්වා බ්ලැක් අයිඩ් තමයි ගොඩක් මරණයන් දෙන්නේ කියලා. මේ සංකාලයකදී තහනවලා තියෙනවා වයිට් අයිඩ් දෙනවා සහ වයිට් අයිඩ් තමයි වැඩියෙන් දීලා තියෙන්නේ සහ බ්ලැක් අයිඩ් තමයි අඩුවෙන් දීලා තියෙන්නේ කියලා. මරණ දඬුවමේ අග්‍රවර්තන සමාජය තුළ ස්ත්‍රී දූෂණ සහ බරපතල අපරාධ සඳහා විශේෂ ළමා අපරාධ සඳහා ක්‍රියාත්මක කළ යුතුයි. නීතිමය වශයෙන් අධිකරණ පද්ධතියේ මූලික මුල්ධර්මය වන්නේ අපරාධීන් සුසු නඩුවක් ලබා දීමයි. ඒකින් අදහස් කරන්නේ අපරාධකරු ක්‍රියාවට අදාළ සහ සුසු නඩුවක් අනිවාර්යයෙන් ලබා ගත යුතුය. බොහෝ රටවල් වල බරපතල අපරාධ සඳහා අන්තර් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි. බොහෝ නීති සංකල්ප අනුව දඬුවම අපරාධයට සමාන විය යුතුය. එම ලෙක්ස් තාලියොනික්ස් මුල්ධර්මය වේ. මිනිමරුන් සහ බරපතල අපරාධ ලක් වූ පවුල් බොහෝ දෙනා සහනයක් ලබන්නේ අපරාධකරුට මරණ දඬුවම් දීමෙනි. එම මනෝවිද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු ඇත. නීතිමය ව්‍යවස්ථාව වශයෙන් අපිට උදාහරණ ලෙස ගන්න පුළුවන් ග්‍රේග් ජෝර්ජන් නඩුව. එම නඩුවේදී අපිට ඇමරිකානු සවිත් කින්දුලා දින මරණ දඬුවම නිවැරදි පදනමක් බවයි කියනවා. Good evening, everyone. So, the death penalty, unfortunately, has not proven effective as a deterrent against the crime. Many people believe that punishing people can actually reduce the crime rates, but it's not true because, in fact, the countries that have abolished the death penalty have a decrease. Are having a decrease in crime. So one of the main arguments against the death penalty is that it cannot prevent any crime because several studies have shown that there is no clear correlation between the death penalty and the reduction of violent crimes. For example, a study from the National Academy of Science in the United States have concluded that death penalty does not have a deterrent effect on murders because in reality a lot of people have committed crimes in a moment of anger and because they were under the control of drugs. How many times has happened to all of us that we were angry and that anger because our brain in that moment is not thinking rationally and it happened that we start to do something. Nel 2004 non c'era la tecnologia che c'era oggi, perciò oggi c'è una tecnologia molto più avanzata del DNA che permette di analizzare meglio e di decidere chi è il colpevole molto meglio. E io vi parlerò dell'impatto della pena di morte nelle famiglie delle vittime. Ogni crimine porta con sé conseguenze devastanti, ma gli effetti più dolorosi ricadono appunto su chi ha perso un proprio amico. La domanda che ci dobbiamo porre è: la pena di morte può davvero portare giustizia e pace a queste famiglie? Quando un crimine grave come un omicidio distrugge una vita, la sofferenza della famiglia è devastante. Sapere che il colpevole è ancora vivo è insopportabile. È una ferita che non si chiude mai del tutto. Alcune famiglie raccontano di provare un senso di impotenza, come se la giustizia non fosse stata fatta del tutto. Per loro la pena di morte rappresenta l'unica forma di giustizia, cioè l'unica soluzione. Molti parenti delle vittime vedono la pena di morte come appunto l'unica soluzione. සභාවෙන් අවසරයි. මම පටන් ගන්න ආසයි මෙයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මුළු ලෝකෙම තියෙන ගොඩක් හැමෝම ප්‍රාතිකා කරන ආගම් වලින් කියලා තියෙන්නේ අපි හැමෝටම සමාව දෙන්න ඕන කියලා. ඒත් මම දන්නා අපේ කාව හරි අම්මෙක්ව හරි තාත්තා කෙනෙක්ව හරි පුතෙක්ව හරි මරද්දී අපිට ඒ දුක මේ දරා ගන්න බෑ කියලා. හැබැයි ඔයාලා මෙහෙම හිතන්න.
ඒ මරපු එක්කෙනාත් මිනිහෙක්. එයාටත් පවුලක් තියෙනවා. එයාව මරලා ඒ පවුලේ කට්ටියටත් ඒ වේදනාව දරා ගන්න පුළුවන්ද? බැහැ. ඒ වගේම තමයි අපි හැමෝම හිතනවා ජීවිතාන්තය දක්වා හිරගෙදර ඉඳලා හිරගෙදර ඉන්නාට ගොඩක් සල්ලි යනවා කියලා. හැබැයි වැරදි. අපිට ගොඩක්ම සල්ලි යන්නේ මොකද්ද මේ මරණ දඬුවමට. ඒ ඇයි ඒ? අපි ලෝයස්ලාට ගෙවන්න ඕන අලුගෝස්වන්ට ගෙවන්න ඕන. ඒ වගේම කට උත්තර දෙන්න කට්ටියව ගෙන්නන්න ඕන. ඒකටත් එයාලට ගාණක් යනවා කොහෙන් හරි. ඇයි අපි බොරුවට සල්ලි නාස්ති කරලා ඒ දේවල් කරගන්නේ? අපිට බැරිද ඒ සල්ලි පාවිච්චි කරලා අපේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන ආරක්ෂාව ඉන්වෙස්ට් කරලා එතකොට අපිට ආරක්ෂිත රටක් මේ ගොඩනගා ගන්න ඇයි අපිට බැරි? මම කියන්න කැමති අපේ ආන්ජලෝ සහෝදරයා කිව්වා වගේ ආගමයි නීතියයි ඒ දෙක අනිවාර්යෙන් දේවල් දෙක. ඒ දෙක කවදාවත් පටල ගන්න එපා කියලා. ඉතිහාසයේ බලන විට බොහෝ අපරාධකරුවන් නිදහස් කිරීමෙන් පසු ඔවුන් නැවත අපරාධ වලට ඉදිලා තිබෙනවා. සමහරුන් නිදහස් කරන ලබන විට ඔවුන් නැවත අලුත් අපරාධ කරලා තිබෙනවා. ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට නැවත අපරාධ කිරීම සම්පූර්ණයෙන් නවත්තයි. පැහැදිලි වශයෙන් මරණ දඬුවම ලැබූ මිනිසෙකුට තවදුරටත් අපරාධ කිරීමට කිසිම අවස්ථාවක් නැති බවයි. මේ වගේ දේවල් අපිට හැමතිස්සෙම අහන්න ලැබෙනවා. එනම් තම ජීවිත කාලය පුරාවටම ජීවිත කාලය පුරාවටම බන්ධනාගාරවල සිටින මිනිසුන් පලා යාම, නිදහස් වීම හෝ බන්ධනාගාරයේ සිටින තවත් කෙනෙකුට හානි කිරීම වැනි. දැන් මම මේ කතා කරන්න යන්නේ මානව හිමිකම් පුනරුත්ථාපනය සඳහා ඇති හැකියාව සහ වඩා හොඳ විකල්ප. මරණ දඬුවම මානව හිමිකම් උල්ලංඝනය කරන අතර මිදීමේ හැකියාව වළක්වා ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කිරීම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වන්නේ සියලුම පුද්ගලයන්ට ජීවත් වීමේ අයිතිය ඇති බව. ඉතින් අපරාධ කළ අයට පවා දෙවන අවස්ථාවක් ලබා දිය යුතුයි. ඉතින් ජීවත් වීමට සුදුසු කවුද? ජීවත් වීමට සුදුසු නැත්තේ කවුද කියලා තීරණය කරන්නේ නැති කවුද? පුනරුත්ථාපනය වළක්ව යුක්තිය දඩුවම් කිරීමට පමණක් නොව නැවත අධ්‍යාපනයක් ලබා දෙන්නට අවස්ථාව ලබා ගන්න ඕන. සිරගෙදර සිටින බොහෝ රැඳවියන් ඔවුන්ගේ ජීවිත වෙනස් කර හොඳ මිනිසුන් බවට පත් වෙලා තියෙනවා. මරණ දණ්ඩනය සඳහා ඇති ප්‍රධානම තාර්කය වන්නේ අපරාධ රැසවීමාවයක්. සෑම රටකම මේ නීතිගත වූහොත් මිනීමැරු, ලිංගික අපචාර හා තවත් බලපතර අපරාධයන් අපට බොහෝමයක් අවම කරගත හැකිය. මේ නීතිය දූෂණීන්ට බලපතරම අපරාධයක් බොහෝමයක් අපට අවම කරගත හැකිය. මෙම නීතිය දූෂණියන් හට ඉතා බියකරු වූ ප්‍රබල වුවත් ඔවුන්ගේ අපරාධ කිරීමට අතිශයින් බිය වෙනු ඇත. එමගින් අපිට අපරාධ රැසක් අවම කරගත හැකිය. මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන රාජ්‍යයන් හා රටවල් වල අපරාධ රැසක් අඩු අනුපාතයක් පෙන්වයි. බොහෝ නීති විරෝධීන් හා අපරාධ කුමන්ත්‍රණය කරන කණ්ඩායම් වලට හා අවබෝධයක් ඇති වූ විට දැඩි විපාක ඇති ඉතා විහිසුණු මේ නීතිවලට ගරු කර ඒවා සිදු කිරීමෙන් වැළකීවි. කෙසේ වෙතත් අතිශයින් විහිසුණු මේ භයානක නීතිවලට මේ මිහිතලයට දූෂිත මිනිස්සු ජීවිත ස්වත්වයක් අහිමි වූවත් ලෝවැසි අහිංසක අසාධාරණ වැඩිහිටි ජනතාවගේ ජීවිත හා නොමෑරු නොතේරු මල් කැකුළු වැනි ගැහැණු ළමයින්ගේ ජීවිතද මේ මර රකුසගෙන් මුදා ගැනීමට සෑම රටකම වටිනාකම අවබෝධ කර ගැනීම මුළු ලොවටම. දැන් අපි මේ ඔක්කොම එකතු කරලා නිගමනයකට ගත්තොත් මරණ දඬුවම අසාධාරණ, ආකාරයක්ෂම සහ අමානුෂික බව අපිට ඔප්පු කරන්න පුළුවන්. ඉතින් ඝාතනය වැරදි නම් එය කිරීමට රජයට තියෙන කිසිම අයිතිය මොකක්ද? ඒ වගේම නිදීමේ කිසියම් හැකියාවක් ඉවත් කරනවා නම් අපට ඒ සැබවින්ම යුක්තිය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මරණීය දඬුවමය වින්දිතයින් නැවත ගෙනෙන්නේ නැහැ. එය ප්‍රචණ්ඩත්වය නවත්තන්නේත් නැහැ. ඒ ලෝකේ යහපත් ස්ථානයකට පත් කරන්නේත් නැහැ. එසේම අප ඒ දිගටම ක්‍රියාත්මක කරන්නේ ඇයි? සමාව වෙනුවට පිළිගැනීම තෝරන සමාජයක් ඇත්තටම සිවිල් සමාජයක් කියලා අපිට කියන්න පුළුවන්.
බොහෝ ඒකාධිපති රටවල සැබෑ අපරාධකරුවන් වෙනුවට දේශපාලන විරුද්ධතාවීන් සහ විරුද්ධතාවීන්ගේ තුරන් කිරීමට සඳහා මරණීය දඬුවම ක්‍රියාත්මක කරයි. ඒ වගේම ඒ විපතට පත් වූ පවුල් වලට හානි කරයි. වගේ මේ භයානක අපරාධකරුවන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒ වගේම එය වේදනාකාරී දුක් වේදනා අප ඔබට පැහැදිලිවම කිව්වා මරණ දඬුවම ලබා දෙන්නේ බරපතල සහ ත්‍ස්තවාදී වෙන්න පුළුවන් මිනිමැරුමක් වෙන්න පුළුවන් ඒ වගේ බරපතල අපරාධ වලට තමයි අපි මරණ දඬුවම දෙන්නේ. මගේ ප්‍රතිවිරුද්ධ පිළ ඉදිරිපත් කරන කරුණු වලට අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ මරණ දඬුවම අපේ සමාජයට නුසුදුසු බවයි. මගේ විරුද්ධ පිළේ සහෝදරයන් කියන්නේ මරණ දඬුවම නිසා ගොඩක් අහිංසක මිනිසුන් මරා ලබනවා කියලා. නැත. දැන් තාක්ෂණික දියුණුවයි. ඔබලා තම ජීවත් වෙන්නේ මේ 90 දශකයේද? දැන් තියෙනවා DNA තාක්ෂණය. එහෙමත් නැත්නම් forensic science, GPS තාක්ෂණය, AI තාක්ෂණය. ඒ වගේ තාක්ෂණ වල මගින් අපිට පුළුවන් නිවැරදි කරුවන් මරණ දඬුවමට නියම කරන්න. ඒ වගේම කයිත්මා සහෝදරයා මේ කිව්වා මානව හිමිකම් උල්ලංඝනය කරන කතාවක්. අල්ලෝලා කයිත්මා සහෝදරිය මරණ දඬුවම මගින් වින්දිතයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරනවා. මිනි මරණක් විසින් වෙනත් අයගේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා. සමහර අපරාධ කොතරම් කුරුද කියනවා නම් ජීවිතාන්තයේ කාලය දක්වා සිර දඬුවම ඉතා ලිහිල්. ඒ වගේම අද ලෝකයේ දියුණුව නිසා මරණ දඬුවමෙන් නියම කරපු එක්කෙනෙක්ට වේදනාවක් නැතුව මරණයට පත් කරන ක්‍රම තියෙනවා. ඒ වගේම මරණ දඬුවම මාතෘකාව මරණ දඬුවම it's about death sentence. මම දැක්ක දෙයක් තමයි ඇත්තටම දෙපැත්තම කට්ටිය ඉතා හොඳට ලෑස්ති වෙලා තිබුණා. ඒක හොඳ දෙයක්. අපි මේ වගේ තැනක කතා කරනකොට කරුණු කාරණා එක්ක කතා කරන්න ඕන. You need to have facts and figures. Without facts and figures you can't speak. මේ පැත්තේ ගොඩක් වෙලාවට මේ වගේ දේවල් පාවිච්චි කරනවා. දැන් මෙහෙම එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. නමුත් මේකේ source එක from where did you take this? You can take a computer and prepare a diagram like this. මේ වගේ එකක් අපිට ලේසියෙන්ම හදන්න පුළුවන්. එතකොට මේ වගේ කරුණු ඉදිරිපත් කරද්දී අනිවාර්යයෙන්ම කියන්න ඕන මේකේ මොනවාද තියෙන්නේ. නැත්තම් නිකන් මෙහෙම කියලා කළු ජාතිකයෝ මෙච්චරයි සුදු ජාතිකයෝ මෙච්චරයි කියලා පෙන්නුවට හරියන්නේ නැහැ. second group එක ඔයගොල්ලෝද? second group එක. right. ඔයගොල්ලෝ ඉතා මේ ඩිබේට් එක දිනලා තියෙනවා. පොඩි ගානකින් දෙපැත්තම හොඳයි. කරුණු වලදී මම හිතන්නේ මේ පැත්තේ ටිකක් කරුණු වැඩිපුර තිබුණා. අන්තිමේදී සෑහෙන දේවල් ටිකක් ගෙනාවා කරුණු කාරණා. ඒක හොඳයි. කරුණු වලින් නුත් ඒගොල්ලන්ගේ තිබුණා ප්‍රසන්ටේෂන් එකේ මෙතන ගොඩක් අය හොඳට කතා කරා. ඔයගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරන්න වැඩිපුර දැනුම රැස් කරගන්න. දැනුම knowledge is very important. You need to be intelligent, you need to be wise, then you will be able to go to the world with confidence. So I congratulate both the teams. Well done. And they were victorious. Ekolo dinnat. You are friends. We are one family. And in future we will organize few other activities for you. We want you to be together, make a strong force in order to make a better world. God bless you.